අයිබෝන් කියල පිළිගන්න අපේ ITෆස් YouTube චැනල එකට. ඉතින් ඔයගොල මේ සම්බන්ධලා තියෙන කම්පියුටර් විෂන් සම්බන්ධව සිදු කරන පස්වෙනි වීඩියෝත් එක්ක තමයි ඔයගොල්ලෝ සම්බන්ධලා තියෙන්නේ. ඉතින් මට කලින් වීඩියෝස් වලදීම කියන්න බැරි වුණා. ඔයගොල්ලන්ට මේ වීඩියෝස් හොඳයි කියලා හිතෙනවා නම් සහ මේ වීඩියෝ වලින් ඔයගොල්ලෝ මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් අපේ channel එක subscribe කරන්න සහ අපේ වීඩියෝස් like කරන්න සහ යාළුවන්ට මේ වීඩියෝ share කරන්න. සහ මේ වීඩියෝස් වල මොන හරි අඩුපාඩුවක් දැක්කම සහ ඔයගොල්ලන්ට තව මොන හරි දෙයක් මේක ඉගෙන ගන්න අවශ්‍ය නම් ඒක කමෙන්ට් එකක් දාන්න. මම ඊට අදාළව පොඩි වීඩියෝස් ඉදිරිපත් කරන්න. ඉතිං අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන මේ ඉමේජ් රීසයිසින් ස්කේලින් ඩන් ඉන්ටපොලේෂන් ගැන්. ඉතින් ඇත්තර මොකක්ද මේ රීසයිසින් කියල කියන්නේ ඊට පස්සේ ස්කේලින් කියල කියන මොකක්ද ඉන්ටපොලේෂන් කියන මොකක්ද. ඉතින් ඇත්තර මෙතන මේ රීසයිසින් සහ ස්කේලින් කියන දෙක තමයි මේක ප්‍රධානම කතා කරන්න. ඒ දෙක නිර්මාණය කිරීමට භාවිතා කරන මෙතඩ්ස් වර්ග තමයි මේ ඉන්ටපොලේෂන් කියන එකේදී අපි ප්‍රධානවම කතා කරන්නේ. ඉතින් මොකද මේ රීසයිසින් කියලා කියන්නේ. අපි දන්න අපි ඕනම මේජ් එකට අදාළව ඩයිමෙන්ෂන් එකක් තියෙනවා. ඒක ගොඩක් දුරට මේක නිරූපණය කරලා තියෙන පික්සල් වල. දැන් මෙතන 640 සහ 480 කියලා කියන්නේ මේක 640ක් පික්සල් තියෙනවා 480ක width එකක් තියෙනවා. ඒ විදිහට තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ හැම පික්සල් ඒ කියන්නේ මේ height එක සහ width එක අතර අනුපාතයක් තියෙනවා. අන්නේ අනුපාතය අපි හඳුන්වනවා aspect ratio වශයෙන්. aspect ratio වශයෙන් හඳුන්වනවා. ඉතින් අන්න ඒක තමයි දැන් මෙතන 640 සහ 480 අතර අනුපාතය අපිට ගන්න පුළුවන් 4:3 කිය. දැන් මේ අවස්ථාවේදී අපි aspect ratio එක සලකන්නේ නැහැ. ඒ කියන්නේ aspect ratio එක වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට සමානම අවස්ථා වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒකෙදි අපි aspect ratio එක සලකන්නේ නැහැ. අපිට අවශ්‍ය විදිහට image එකක් resize කරනවායි කියලා කියන්නේ ඒකේ width එක සහ height එක අපිට අවශ්‍ය විදිහට වෙනස් කරන එක. aspect ratio එකක් ගැන සලකන්නේ නැහැ. image scaling වලදී තමයි aspect ratio එක සලකන්නේ. ඒ කියන්නේ ඒකෙදි කරන්නේ aspect ratio එක නියතව පවත්වා ගනිමින් තමයි මේක අපි මේ width එක සහ height එක වෙනස් කරන්නේ. දැන් මේක මේ පේනවා අපි මේ තියෙන අදාළ image එක අරගෙන ඒක resize කරාම මේක 1280ත් 720 අතර වෙලා තියෙනවා. එතකොට මුලින්ම තිබ්බ aspect ratio එක තමයි 4:3 කියන එක ඊට පස්සේ 16:9 කියන එකට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙතන ස්කේලින් එකේදී බලන්න මේකෙදි 640 480 කියලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ආපහු මේක මේ වෙලා තියෙනවා 4:3. ඒ කියන්නේ aspect ratio එක ඒ විදිහටම පවත්වාගෙන ගිහින් තියෙනවා. ඒක තමයි මෙතන ක්‍රියාවලිය. ඊට පස්සේ මෙන්න මේ ඉතින් මේ ඉන්ටර්පොලේෂන් කියලා කියන්නේ දැන් මෙන්න ඒ කියන්නේ අපි දන්නවනේ දැන් මේ රීසයිසින් කියන එකේම උපකුලකයක් තමයි මෙන්න මේ ඉමේජ් ස්කේලින් කියලා කියන්නේ. ඒ කියන්නේ රීසයිසින් එකේම ඇස්පෙක්ට් රේෂියෝ එක නියතව තබාගෙන ඉමේජ් රීසයිසින් කරනවා නම් අන්න ඒක තමයි ඉමේජ් ස්කේලින් වශයෙන් හඳුන්වන්නේ. මෙන්න මේ ඉමේජ් රීසයිසින් කිරීමේදී භාවිතා කරන මෙකැනිසම් එක තමයි මේ ඉන්ටර්පොලේෂන් යටතේ අපි ප්‍රධානවම කතා කරන්නේ. ඉතින් ප්‍රධානවම අපි දන්න සරලම ඉන්ටර්පොලේෂන් මෙතඩ් එක තමයි අපිට මේ කියන්නේ ඕපන් CV මගින් ප්‍රොවයිඩ් කරන ඉන්ටර්නියරස් ඉන්ටර්පොලේෂන් මෙතඩ් එක. මේක හරිම සරල දෙයක්. ඒ කියන්නේ දැන් අපි සරල උදාහරණයක් ගමු. ඒකෙදි කරන්නේ ABCD කියලා තියෙනවනේ මේක අපි හිතන්නකෝ පික්සල් 4ක ඉමේජ් එකක් කියලා. එතකොට මේක අපිට විශාල කරන්න ඕන පික්සල් 16කට. එතකොට වෙන්නේ ප්‍රධානවම මේ අදාළ දැන් මොකක් හරි පික්සල් එකක් ගත්තොත් මේ අවස්ථාව එහෙම ගත්තොත් මෙතනින් ළඟම තියෙන වැලියු එක මොකක්ද කියලා බලන්න. ඒ කියන්නේ අපි දැන් මේක එක්ස්පෑන්ඩ් කරනවා. එතකොට මේ ABCD කියන එක ඒ මුළු හතරට එනවා. එතකොට මෙතනින් අපි එක පික්සල් එකක් ගමු මේක ගමු. එතකොට මේක මුලින්ම බලනවා මෙතනින් ළඟම තියෙන වැලියු එක මොකක්ද කියලා. ළඟම තියෙන වැලියු එකකින් B නෙමෙයි B ට මෙතන පික්සල් එකක් තියෙනවා C ගොඩක් දුරින් ඉන්නේ D ත් ඒ වගේමයි. මෙතන මේකට ළඟම තියෙන මේ A කියන එක. ඉතින් ඒකින්ද මෙතෙන්ට A දානවා. ඊට පස්සේ මේකත් ඒ විදිහට ඔන්න ওই විදිහට තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. A වලට B වලට සහ C වලට D. ඒ විදිහට ඒ කියන්නේ ළඟම තියෙන වැලියු එක තමයි අදාළ පික්සල් වලට ඇඩ් වීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අර ඔරිජිනල් ළඟම තියෙන ඔරිජිනල් වැලියු එකේ යගේ මෙතෙන්ට ඇඩ් වෙන එක තමයි මෙතෙන්දී සිද්ධ වෙන්නේ. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් ප්‍රධානවම අපි කතා කරන මේ ඉන්ටර්පොලේෂන් මෙතඩ් එක. Simple interpolation method where each pixel in the resized image is assigned the value of nearest pixel in the original image. සාමයක ගොඩක් simple. ඉතින් ඒ ටික තමයි ප්‍රධානම අපට වැදගත් වෙන්නේ. ඊට පස්සේ ඉතින් තවත් අපට provide කරන interpolation methods තියෙනවා. ඒ තමයි interlinear method එක, intercubic method එක සහ interarea method එක. සාමාන්‍යයෙන් interarea method එක ප්‍රධානවම සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ ඒකත් අර විදියම තමයි. කියන්නේ ඉන්ටර් නියරස් එක විදියම තමයි මෙන්න මේ ඉන්ටර් ඒරියා මෙතඩ් එක. අපි මේව ගැන වෙන වෙනම අපි කතා කරන දැන් සාමාන්‍යයෙන් මෙන්න මේ ඉන්ටර් කියුබික් මෙතඩ් එක ටිකක් සංකීර්ණ මැතමැටික්
ගල් ඔපරේෂනයක් යන්නේ. ඒ කියන්නේ සිග්මා අංකනේ එහෙම ඔයගොල්ලෝ දැනගෙන තියෙන්න ඕන. අපි ඊළඟ වීඩියෝ වලදී මේක ගැන ඒ කියන්නේ මේකේ මැත්ස් පාර්ට් එක ගැන ප්‍රධානවම කතා කරමු. දැනට ඇත්තටම අපිට ඒක ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකින්ද අපි මෙන්න මේ සාලෑන්කොස් මෙතඩ් එක වගේ දේවල් භාවිතා කරද්දී ඒකට සයින් ත්‍රිකෝණමිතිය අපට අවශ්‍ය වෙනවා. මම ඊළඟ වීඩියෝ දෙක සාමාන්‍යයෙන් මේ දෙක සම්පූර්ණයෙන්ම එක්ස්ප්ලেইন කරලා ඔයගොල්ලොන්ට කියලා දෙන්න. මේ ඉන්ටර් ඒරියා එකත් මම ඒත් එක්කම කරන්න. ඒ කියන්නේ ඇත්තටම අපිට මේවා මෙකනිසම් එක මේ ටිකේ නම් ලොකු මැතමැටික්ස් පාර්ට් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒකින්ද අපිට ඒ ටික ලොකුවට වැදගත් වෙන්නේ ප්‍රෝග්‍රෑම් කරන්න. ඉතින් අපි ඊළඟට බලමු මෙන්න මේ Python language එක භාවිතා කරලා කොහොමද මේ ක්‍රියාවලිය ටික ඉම්ප්ලිමන්ට් කරන්නේ කියලා. ඔව් අපි දැන් බලමු කොහොමද කියලා මෙන්න මේ matplotlib සහ CV2 භාවිතා කරලා ඉමේජ් එකක් ස්කේල් කරන්නේ රීසයිසින් කරන්නේ සහ ඉන්ටර්පොලේෂන් කරන්නේ කොහොමද කියන එක අපි බලමු. ඉතින් මේකට මම මුලින්ම භාවිතා කරනවා. ඉතින් අපි කලින් විදියටම CV2 import කරගන්නවා. ඊට අමතරව තවත් මම මෙතනදී matplotlib import කරගන්නවා. pyplot as plt කියලා ගත්තා. ඊට පස්සේ ඉතින් මම මේකෙදී කලින් ඉමේජ් එකම ගත්තා. මෙන්න මේ ජිරාෆ් ඉමේජ් එක මම භාවිතා කරනවා. මේක අරගෙන අපි බලමු මේක මුලින්ම ස්කේල් කරන එක රීසයිසින් and ඉන්ටර්පොලේෂන් කරන්නේ කොහොමද කියන එක. ඉතින් ඊට පස්සේ මම මේක සේව් කරගන්න ඉමේජ් කියලා වේරියබල් එකකට image සමානයි cv2.imread කියලා ගත්තා. ඊට පස්සේ img.png කියලා ගත්තා. ඊට පස්සේ මම මෙතන image ඉරක් rgb ගත්තා. ඒකට සමාන කරනවා. ඒ කියන්නේ ඇත්තටම මම මේක කලින් ඔයගොල්ලොත් එක්ක කතා කරලා තියෙන සාමාන්‍ය ඉමේජ් එකක් එන්නේ මේ BGR ෆෝමැට් එකනේ. අපි අපේ සාමාන්‍ය ඔපරේෂන් සිද්ධ කරන්න නම් ඒක RGB ෆෝමැට් එකට හරව ගන්න ඕන. ඉතින් ඒක තමයි මම මෙතෙන්දි සිද්ධ කරන්නේ. cv2.cvt color method එක ගත්තා. ඊට පස්සේ එතෙන්ට අපි variable එක දෙන image, cv2.color bgr to rgb ඔන්න ඕක දුන්නා. ඊට පස්සේ මම මේක plt.imshow RGB දුන්නා. ඊට පස්සේ මම මේක රන් කරනවා. දැන් අපිට ඔන්න ওই විදියට බලා ගන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ RGB ෆෝමැට් එකකින් අපි ඉමේජ් එක පෙන්වනවා. ඊට පස්සේ දැන් මෙතන අපිට අදාළ ඉමේජ් එකට අදාළ ෂේප් එක ගන්න ඕනේ. ඒ කියන්නේ ඒකට තියෙන width එක, height එක අපි ගන්න ඕන. ඉතින් ඒකට මම මෙතනදී භාවිතා කරනවා අපිට කෙලින්ම ගන්න පුළුවන් print image rgb.shape. ඔක තමයි තියෙන්නේ. ඔව් එතකොට ඔන්න ওই ටික අපිට ওই විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ මෙතන variable දෙකක් සේව් කරගන්නවා. new height කියන එක සහ new width කියන එක. ඒ කියන්නේ මට දැන් මේක resize කරන්න ඕන height එක සහ width එක. එතකොට ගත්තා. ඒකට මම දානවා 400,400 කියලා. අපි රන් කරලා බලමු රන් වුණා. ඊට පස්සේ මෙතන මම variable එකක් හදා ගන්නවා resized image කියලා. cv2.resize කියන මෙතඩ් එක ගත්තා. ඊට පස්සේ මෙතෙන්ට දැම්මා අපේ ඉමේජ් එක කමා ඊට පස්සේ තවත් මේකක් දාලා new මුලින්ම දාන්න ඕනේ මෙතන width එක ඊට පස්සේ තමයි height එක දාන්න ඕනේ. ওই විදිහට ගත්තා. ඊට පස්සේ මම මෙතනම දානවා plt.imshow අපේ මේ resize image එක අපි display කරගන්න. ඔය විදිහට අපි run කරලා බලමු. ඔව් ඉතින් ඔයගොල්ලෝ ඔය විදිහට බලන්න පුළුවන් මේ තියෙන අපේ original image එක මේ තියෙන අපේ ඒ අදාළ resize image එක. ඉතින් ඇත්තටම දැන් මම මෙතන දානවා
මෙතන මම මේ කමෙන්ට් එකක් දාගන්නවා රීසයිසින් කියලා. ඉතින් ඇත්තටම දැන් අපි ස්කේල් කිරීමේදී පවා භාවිතා කරන මේ මෙතඩ් එකම තමයි. සහ මෙතෙන්දී ඔයගොල්ලෝ මම ඔයගොල්ලෝ ඉස්සරහට පැහැදිලි වෙවි මේ මෙතන ඇත්තටම මේ ඉන්ටර්පොලේෂන් මෙතඩ් එකකුත් අපි ඕනම රීසයිසින් මෙතඩ් එකකදී භාවිතා කරනවා. දැන් මේ වගේ අවස්ථාවකදී ඩිෆෝල්ට් ඉන්ටර්ලීනියර් ඉන්ටර්පොලේෂන් මෙතඩ් එක තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒක අපිට ඒකින්ද ඒක දාන්න අවශ්‍ය නැහැ. මේක අපිට රීසයිස් කරන එක ඒ අදාළ ඩිෆෝල්ට් තියෙන එකෙන්ම අපිට සිද්ධ කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ස්කේල් කරමු. ඉතින් මේ ස්කේල් කිරීමේදී පවා අපිට අර විදිහටම තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ. නමුත් දැන් සාමාන්‍යයෙන් අපිට මේ ඉමේජ් එකක් ස්කේල් කරනකොට අපි දන්නවා එතකොට වෙන්නේ සාමාන්‍යයෙන් ඇත්තටම මේ අපි අර මේ ඉමේජ් එකේ තියෙන ඇත්තම height එක සහ width එක කියන එක යම්කිසි වේරියබල් එකකින් කියන්නේ යම්කිසි නියත අගයකින් ගුණ වෙන එකනේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ඒකට මෙන්න මේ විදිය මෙතඩ් එකක් භාවිතා කරන්න පුළුවන්. මම ගන්නවා වේරියබල් එක scale percentage කියලා එකක් ගත්තා. ඒකට ඊට පස්සේ මම 50 assign කරනවා. ඊට පස්සේ මම මෙතන ඊට අදාළ width එක ගන්නවා. width කියන එක අරගෙන මම ඊට පස්සේ int කියලා අරගෙන ඊට පස්සේ මේ RGB ගත්තා dot shape. දැන් මෙතන මේ shape කියලා කිව්වහම ප්‍රධානව අපි දන්නවනේ මෙන්න මේ තුනනේ එන්නේ. එතකොට මෙතන අපි දන්නවා ඒ කියන්නේ මේක array එකක් විදිහට තමයි එන්නේ. මෙතන බිඳුව, මෙතන 1 සහ මෙතන 3. එතකොට සාමාන්‍යයෙන් මෙතන මේ පෙන්නලා තියෙන්නේ මේ අපිට මෙතන කරන්න ඕනේ width එකනේ. width එක එන්නේ එතකොට මෙන්න මෙතන තමයි මේ තියෙන width එක. එතකොට width එක පෙන්වන්න අපි දන්නවා මේ මෙතන shape කියන තැනට දෙන්න ඕනේ බිඳුව නෙමෙයි 1. හරි. ඒ කියන්නේ එතකොට ඔයගොල්ලෝ අර වැරදිට තේරුම් ගන්න එපා. මෙතන තියෙන්නේ මේ 1 2 3 කියලා නෙමෙයි බිඳුව 1 2 කියලා තියෙන්නේ. හරි. එතකොට මේක තමයි අපිට මේ assign කරන්න ඕනුනේ. සාමාන්‍යයෙන් ඔයගොල්ලොන්ට මේ array භාවිතා කරලා තියෙනවා නම් මේ දැනුම තියෙන්න ඕන. ඊට පස්සේ මම මෙතන මේක ගුණ කරනවා අපේ අර මේ variable එකේ. percentage එක බෙදීම 100. ඒ අදාළ වෙන value එක අපි integer එකක් වඩපත් කර ගන්නවා. ඉතින් මේ එහෙම ඔයගොල්ලෝ දැනගෙන ඉන්නවා type casting method එක කරා. ඊට පස්සේ ඉතින් මේකම අපිට පුළුවන් height එකකට ගන්න. එතකොට මෙතෙන්ට එන්න ඕන බිඳුව. ඊට පස්සේ ඉතින් මම මෙතන scale image කියලා variable එකක් හදා ගන්නවා. cv2.resize කියලා ගත්තා. ඊට පස්සේ ඉතින් ඇත්තටම මේ අර ඔයාලට තේරෙනවද ස්කේලින් කරනවත් අර resize method එකම තමයි භාවිතා කරන්නේ. එතකොට අපිට අදාළ variable එක දෙනවා image RGB දුන්නා. ඊට පස්සේ කමාවක් දුන්නා. ඊට පස්සේ is width, is height ඔය විදිහට දුන්නා. ඊට පස්සේ අපට ඕන නම් ඉතින් මෙතෙන්දි මේ වගේ දෙයකදී අපිට interpolation method එකක් මෙතන කියන්න පුළුවන්. sorry interpolation එක මට දෙන්න පුළුවන් cv2 inter area කියන method එක අපි භාවිතා කරමු. අපි දැන් මේක run කරලා බලමු. හරි. අපි දැන් මම ඇත්තටම අපිට මේ දැන් අපි මේක මේ dimension එක අරන් බලමුකෝ. scale image.shape. එතකොට ඔන්න ඔය වගේ ගානක් එනවා. ඊට පස්සේ අපි මේක අර plt.im show method එක භාවිතා කරමු. භාවිතා කරාම අපිට ගන්න පුළුවන් අපේ මේ variable එක දැම්මහම අපි අදාළ scale එකෙන්ම වැඩි දියුණු කරපු image එක. ඉතින් ඔන්න ඕක තමයි මෙතෙන්දී අපි භාවිතා. ඉතින් ඔයාලට මෙතන මේ scale percentage එකට ඕනම අගයක් දෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඔක්කොම run වෙනවා. අතරම දැන් තමයි ටිකක් වැඩි අමාරු. ඒ කියන්නේ මේ මොකද දැන් ඊට පස්සේ තමයි අපි interpolation method ගැන භාවිතා කරන්නේ. දැන් මේ ටික ගැටලුවක් නැතුව ඇති හැමෝටම. ඊට පස්සේ මම මෙතන මේ වගේ variable එකක් ගන්නවා. දැන් මම මෙතෙන්දී අපි දැන් interpolation method එක සිද්ධ කරන්න තමයි යන්නේ. මේක තමයි ටිකක් අමාරු වැඩකට කියලා තියෙන්නේ. මම ওই විදිහට ගත්තා.
ඊට පස්සේ මම මෙතෙන්ද මුලින්ම සිද්ධ කරනවා මෙන්න මේ හදා ගන්නවා මේ රීසයිස් විත් එකක් සහ රීසයිස් height එකක් හදා ගන්නවා. රීසයිස් height ඒකත් මං 600ක් දෙනවා. ඊට පස්සේ image RGB resize සමානයි image RGB resize සමානයි cv2.resize එක ගත්තා. image RGB කම ඊට පස්සේ ඔය විදිහට ගත්තා. ඊට පස්සේ ඉතින් මම මෙන්න මෙතෙන්දි සිද්ධ කරනවා interpolation method ටික dictionary එකක් තුලින් define කරගන්නවා. එතකොට මෙතෙන්ට මම ගන්නවා methods කියලා එක. method කියන එක ගත්තා. එතකොට මෙතන මම මේ ටික එකපාරම ඔයගොල්ලෝට type කරලා ඉවරලා මම කියන්නම්. දැන් මම මෙතෙන්දි මේ සිද්ධ කරලා තියෙන්නේ මේ ප්‍රධානවම මේ nearest කියලා එකක් අරගෙන ඊට පස්සේ ඒ කියන්නේ මේ විදිහේ නම් ටිකට මේ අදාළ method ටික define කරගත්තා. nearest, linear, cubic, area වගේ දේවල් ටිකක් ගත්තා. ඊට පස්සේ මම මෙතෙන්දි කරනවා resize image කියලා image කියලා එකක් අරන් එතෙන්ට ගත්තා. මේ dictionary එකක් මම දාගත්තා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහ වැඩක් කරනවා for අතන මම මේ ටික ඔයගොල්ලෝ type කරලා ඉවරලා explain කරොත් මම හිතනවා ලේසි වෙයි කියලා. දැන් මම මෙතෙන්දි මුලින්ම dictionary එකක් නිර්මාණය කරගත්තා. ඊට පස්සේ මෙතන resize image කියන එකක් අරන් මෙතන මේ for ඔයගොල්ලෝ ඉතින් මෙන්න මේකෙම දැනගෙන තියෙනවා dictionary එකක් handle කරන විදිය. එතකොට මේ methods කියලා item කියන එකෙන් එන්නේ මෙතන මේ තියෙන items ගන්න. name කියන එකේ එතකොට පළවෙනි එක පෙන්නනවා nearest කියන එක ඊට පස්සේ method කියන එක අනිත් මේක පෙන්නනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපි අරගෙන මම ප්‍රධානම තවත් හැදුවේ resize image කියලා dictionary එකක් හැදුවා. අනේ dictionary හැදුවෙන් පස්සේ dictionary එකට අදාළව අපි name එක දුන්නා. මේ name එක දුන්නායින් පස්සේ එතකොට වෙන්නේ අදාළ name එකට අදාළව මේ කියන්නේ දැන් මෙන්න මේ nearest කියන name එකට අදාළව මෙතෙන්දී අපට අදාළ image එකක් නිර්මාණය වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ අදාළ interpolation method එකට අදාළව. ඉතින් එතකොට අන්න ඒ ටික මම වෙන වෙනම rename කරගත්තා. ඒ අදාළ name එක .jpg කියලා. ඊට පස්සේ fix size එකෙන් ගන්න height එක සහ width එක. ඊට පස්සේ subplot කියලා කියන්නේ දැන් මම මෙතෙන්දි මේ කරලා තියෙන්නේ මුලින්ම මගේ original image එක ගන්නවා. ඒ කියන්නේ original image එක display කරගන්නවා. ඒක තමයි මේ plt.subplot 2 3 1 කියලා කියන්නේ 2 කියලා කියන්නේ අදාළ row ගන්න. දැන් මම මේක ඔයාලට final output එක දැක්කම තේරෙවි. ඒ කියන්නේ row දෙකක් තියෙනවා සහ image ඒ row දෙක තුල image 3 තියෙනවා. සහ මෙතන පළවෙනි position එක මේ අදාළ original image එකට දෙන්න කියලා තමයි මම මේ කියලා තියෙන්නේ. ඊට පස්සේ for loop එකක් run කරනවා. for loop එකෙන් කියන්නේ I name මේක දැනගෙන ඉන්න ඕන. ඒ කියන්නේ I කියන එකක් ගන්නවා. ඊට පස්සේ name resize image අදාළ resize image කියන dictionary එකෙන් මෙන්න මේක ගන්නවා. අරගෙන මේක දෙකෙන් පටන් ගන්නයි කියලා තමයි මේ කියලා තියෙන්නේ. මොකද පළවෙනි එක දෙන්නේ මෙතෙන්ට. ඊට පස්සේ මේක දෙකෙන් start වෙන්නේ කියලා තියෙනවා. ඊට පස්සේ මම මේ ටික අර විදියට im show භාවිතා කරලා සහ ඒවට title දීලා මේක නිර්මාණය කරලා තියෙනවා. අපි run කරලා බලමු. දැන් ඔන්න ඔය විදියට අපිට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තට මේ ඔරිජිනල් එකත් මේ විදියට එන්න හේතුව තමයි මම ඔරිජිනල් එකේ කියලා අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙතන අපි භාවිතා කරේ කීයද? 400ක විතර තියෙන 400යි 307 තියෙන height එකක් සහ width එකක් තියෙද්දි මම මෙතෙන්දි අරගෙන තියෙන එක resize කරලා තියෙනවා 100 කියන height එක සහ width එකට. ඒකයි පොඩ්ඩක් ඒකත් අපහැදිලි වෙලා තියෙන්නේ. අපිට ඕන ඉතින් මේක මාරු කරලා බලන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් මේවා ගැන අපි කතා කරොත් මෙන්න මේ Langkos 4 කියන interpolation method එක ටිකක් කම්පියුටර් වලදී expensive. නමුත් අනිත් ඒවාට වඩා හොඳ output එකක් ගන්න පුළුවන්. සහ මෙන්න මේක ගොඩක් දුරට මෙන්න මේ area කියන එක ගත්තයින් පස්සේ නෑ මේක කියන්නේ මේ nearest එක ගැන අපි කලින් කතා කරා. ඒ කියන්නේ එක ළඟ තියෙන අදාළ pixel value එක තමයි assign වීම සිද්ධ වෙන්නේ. සහ nearest සහ area කියන දෙකේම ගොඩක් දුරට එකම mechanism එක තමයි භාවිතා වෙන්නේ. ඒකින්ද තමයි මේ දෙක ටිකක් සමාන විදියට පේන්නේ.
සහ කියුබික් සහ ලැන්කෝස් 4 කියන එක සාමාන්‍ය ටිකක් ළඟින් යන දෙකක්. සාමාන්‍ය කියුබික් කියන එක ටිකක් හොඳ අර ලස්සන කර්ව් එකකට අපිට පැහැදිලිව ඒ කියන්නේ රූපේ ටිකක් හොඳ මේ එකක් ගන්න පුළුවන්. නමුත් අර මේ දෙකේම තියෙන්නේ කම්පියුටේෂනලි එක්ස්පෙන්සිව්. ඒ කියන්නේ අපිට මේක ලොකු කම්පියුටේෂනල් පවර් එකක් වැය වෙනවා මේක කරන්න. ඒ කියන්නේ මොකද ලොකු මැතමැටික් ඔපරේෂන් එකක් මේ තුලින් සිද්ධ වෙනවා. ඒකයි ඒ ටික පොඩ්ඩක් ඒ කියන්නේ කම්පියුටේෂනලි එක්ස්පෙන්සිව් කියලා කියන්නේ. සාමාන්‍ය මේ ඒරියා මෙතඩ් එක ඊට පස්සේ නියරස් මෙතඩ් එක වගේ දේවල් මේ එහෙම ලොකු එක්ස්පෙන්සිව් බවක් නැහැ. ඒ කියන්නේ ඒ ටික අපිට කරන්න පුළුවන්. ඉතින් ගොඩක් දුරට මේ නියරස් මෙතඩ් එක තමයි භාවිතා වෙන්නේ. ඊට අමතරව අපි කතා කරමු ඉස්සරහට ඒ අදාළ අවශ්‍ය අවස්ථාව අනුව ඒක වෙනස් කරන විදිය. ඉතින් ඇත්තටම මොකද්ද දැන් මම මේ කතා කරා ඔයගොල්ලොත් එක්ක මේ ඉමේජ් ඉන්ටර්පොලේෂන් රීසයිසින් ස්කේලින් වගේ දේවල් ගැන මොකටද මේවායේ වැදගත්කම. ඉතින් අපි මුලින්ම කතා කරානේ අර ඇත්තටම මම අර කලර් thresholding භාවිතා කරන හේතුවම තමයි කියන්නේ color spaces භාවිතා කිරීමේ හේතුවම තමයි කියන්නේ අපිට අදාළ image processing model එකකට අපිට හිතුමන අපිට image pass කරන්න බෑ. මුලින්ම අපි ඒක අදාළ අපිට ඒකට අවශ්‍ය වෙන color space එකට හරව ගන්න ඕන. ඊට අමතරව ඊට පස්සේ අපිට මේ ඒ image එක ඒ අපිට ඒකට දෙන්න ඕන height එක සහ width එක යටතේ ඒක resize කරන්න ඕන. එහෙම නැත්නම් ඒත් model එකට ඒක process කරගන්න බැරි වෙලා යනවා. අන්න ඒ සඳහා තමයි අපිට ගැලපෙන මෙතඩ් එකක් භාවිතා කරලා අපි මේක ඉන්ටර්පොලේට් කරන්න ඕන. ඉතින් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු. ස්තුතියි.